අයිබෝන් යාළුවනේ අදත් ඕගලන් එකතු වෙලා තින්නේ සමිසලුන් YouTube channel එකත් එක්ක. ඔව් හැමදාමත් වගේ මම අදත් ගෙනාවේ ඕගලන්ට අලුත් දෙයක්. ඒ වගේම ඕගලන්ට වැදගත් වෙන හොඳ පණවිඩයක් තමයි මේක ගොඩක් ඇයට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම කොච්චර බෙහෙත් කරත් සුව වෙන්නේ නැති දෙයක්. ඒ මොකක්ද දන්නවද? මේ ඕගලන්ගේ ඔළුවේ අපි ඒකට කියනවා ඉඳගොව කනවා කියන එක. අද ගොඩක් බහුලව ලෝකේ පවතින ගැටලුවක් තමයි මේ හිස කෙස්. ඒ කියන්නේ ඔළුවේ තියෙන හිස කෙස් ඉඳගොව කනවා කියන එක. ඒක යම් කිසි කාලෙකදී ඔළුවේ වගේම ඊට පස්සේ මේ රැවුලටත් එනවයි ඉඳගොව කනවා කියන ලෙඩේ. ඒකට කොච්චර බෙහෙත් කරත් මම දැකලා තියෙනවා අවුරුදු ගණන් බෙහෙත් කරපු අයත් ඉන්නවා සුව නොවිච්ච අය. ඒකට හරියනම පිළිතුරක් තමයි මම අද අරගෙන ආවේ. ඔව් යාළුවනේ මේ අපි කියන්නේ එකට ඉඳගොව කනවා කියන එක. ඒක ඇවිල්ලා ගොඩක්ම අවලස්සන මහා පීඩාකාරී දෙයක් හිතට. මොකද ගොඩක්ම මේක බහුලව මම දැකලා තින්නේ පිරිමි අයගේ තමයි. අපේ කොල්ලන්ගේ තමයි ගොඩක් මම බහුලව දැකලා තින්නේ. ඒගොල්ලන් ඊට පස්සේ ඒගොල්ලන්ට නිතරම කැප් එකක් දාගෙන ඉන්නවා. ඒක එතකොට පාටි එකට යන්න බෑ, වෙඩින් එකකට යන්න බෑ. එතකොට මීට් එකකට යන්න බෑ. ඒ වගේ නොයෙකුත් වැදගත් වන ඒ වගේ වැදගත් වෙන කිසිම තැනකට යන්න බෑ. මොකද තොප්පියක් දාගෙන යන්න බෑනේ ඒ වගේ තැන් වලට. ඉතින් ඒක නිසා මේ හරියට නිකන් කාකෝ කොටලා වගේ තනින් තන කෙස් නැහැ. ඒක හරිම අවලස්සනයි. ඒක හරිම හිතට මහා පීඩාකාරී. අනිත් එක ඒක දැන් ගොඩක්ම අපේ කොල්ලන්ගේ ෆැෂන් එකක් කියලා තියෙන මේ රවුල වවන එක. ඒක ඊට පස්සේ රවුලටත් එනවා. රවුලටත් ආවට පස්සේ අනිවාර්යෙන් රවුල කපලා දාන්න සිද්ධ වෙනවා. සමහරක් අයගේ මේ ඇහි බඹ වලට පවා එනවා. ඒක ටිකක් වැඩි වුණ වෙලාවකට. මේක ඇතුලේ සමහරට බැක්ටීරියාවක් වගේ දෙයක් තමයි තියෙන්නේ. ඒකට මම නම් ඇත්තටම විද්‍යාත්මක හේතුවක් හරියටම දන්නේ නැහැ. ඒ වුණාට මේකට කරන්න ඕනේ නිසි පිළියම නම් මම දන්නවා. ඒක නිසා තමයි මම ඔයගලන්ට හැමතිස්සෙම කියන්නේ සමිසලුන් YouTube channel එකත් එක්ක රැඳී සිටින්න කියලා හැමතිස්සෙම. මොකද හරි සරල අපේ දේශීය දේවල් තමයි මම හැමතිස්සෙම අරගෙන ඉන්නේ. සමිසල YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. මේක ඇවිල්ලා හරිම මිනිස්සුන්ට මුළු ලෝකෙම ගොඩක් අය පීඩාවට පත්වන දෙයක් තමයි මේ කොණ්ඩේ ඉඳගොව කනවා කියන එක. ඒක නිසා අපි ඒකට නිසියාකාරය ප්‍රතිකාරයක් නොකළොත් ඒක කවදාවත් හොඳ කරන්න බෑ. මම දැකලා තියෙන නොයෙකුත් බෙහෙත් ජාති කට්ටිය අරගෙන 10-15000 වීදම් කරලා ලොකු මුදල් දීලා අරගෙන ඒවට ප්‍රතිකාර කරනවා. ඒත් කිසිම සුවයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුණේ ඔයගොල්ලන් වෙනුවෙන්. මට හැබැයි දැනගන්න ඕනේ මගේ මේ සමිසලුන් YouTube channel එකේ මෙහෙම කට්ටිය ඉන්නවද? ඒ කියන්නේ මේ ඉඳගුව කාලා කොණ්ඩේ ප්‍රශ්න තියෙන අය ඉන්නවද? නැත්නම් එහෙම ප්‍රශ්න තියෙන අයගේ යාළුවෝ ඉන්නවද? නෑදෑයෝ ඉන්නවද මේ channel එකේ කියලා. ඒ නිසා ඔයගොල්ලන් මට කමෙන්ට් කරන්න. කමෙන්ට් කරොත් එතකොට මම දන්නවා මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා මේ ප්‍රශ්නේ තියෙන කියලා. ඒක හින්දා මේක මේ කෙම් ක්‍රමයක්. මේ කෙම් ක්‍රම එහෙම ප්‍රසිද්ධ කරන්න බෑ. ඔයගොල්ලන් මට කමෙන්ට් කරාට පස්සේ මම දන්නවා මෙච්චර සංඛ්‍යාවක් ඉන්නවා කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට මගේ දුරකථන අංකයක් ඔයගොල්ලන්ට මම සපයනවා. ඔයගොල්ලන් ඒකට මට කෝල් එකක් දෙන්න. කෝල් එක දුන්නාට පස්සේ මම ඒ ඉඳගොව කන ලෙඩේට නොමිලෙම ඔයගොල්ලන්ට ඒකට ඒ කෙම් ක්‍රමෙන් හදන බෙහෙත නොමිලෙම සපයනවා. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. සමහර විට ඔයගොල්ලන්ට ඒකට ඒක හදන්න යන අමුද්‍රව්‍ය
ටික මට ගෙනත් දෙන්න වෙයි. මොකද ලොකු පිරිසකට ඒක හදන්නොත් එහෙම ඒක මට ලොකු අපහසුතාවයක් වෙනවා. ඒක ඔයගලන්ට ගේන්න වෙන්නේ ද්‍රව්‍ය විතරයි. ඒකට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය විතරයි. මහා අපේ අවටින්ම හොයාගන්න පුළුවන් දේවල් තමයි. ඔයගලන්ට එහෙම සාමාන්‍ය අපිට අවටින්ම ගන්න පුළුවන් දේවල් තියෙන්නේ අපේ පරිසරෙන්න. ඒක නිසා මම මේක ඔයගලන්ට නොමිලම ඒ බෙහෙත හදලා දෙන්න පොරොන්දු වෙනවා. ඔයගලන්ට මම දුරකථන අංකයක් දෙනවා. ඒකට මට කෝල් කරන්න. ඒක මම දෙන්නේ මේ වීඩියෝ එකෙන් නෙමෙයි ඊළඟ වීඩියෝ එකෙන් තමයි දෙන්නේ. මේ කොච්චර සංඛ්‍යාවක් ඉන්නවද මේකට කොච්චර උනන්දුවක් තියෙනවද කියලා බලලා තමයි මම ඒ දුරකථන අංකය දෙන්නේ. ඒක නිසා ඔයගලන් මේ සම්මිසල YouTube channel එකට අලුත් කෙනෙක් නම් මේ අද ඇවිල්ලා අද බලන අලුත් කෙනෙක් නම් එතකොට ඔයගලන්ගේ යාළුවොත් හැටි නෑදෑ කෙනෙක් හැටි ඔයාට හරි මේ ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් මේ සම්මිසල YouTube channel එක subscribe කරලා තියාගන්න. නැත්නම් ඊළඟට දාන වීඩියෝ එකෙන් දාන මගේ දුරකථන අංකය සහ මේ ප්‍රශ්නෙට විසඳුම ඔයගලන්ට මග හැරෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේ අමතක නොකර subscribe කරලා තියාගන්න කියලා තමයි ඔයගලන්ගේ ආදරෙන් සහ ඉතා උනන්දුවෙන් ඉල්ලා සිටින්නේ. ඔව් එහෙනම් යාළුවනේ නැවතත් මේ වගේ හොඳ වටිනා කියන ඔයගලන්ගේ රූපලාවන්‍යයට වැදගත් වෙන වීඩියෝ එකකින් හමු වෙන තුරු සුවෙන් සිටින්න ඔයගලන්ට ජය වේවා.